හායි යාළුවනේ. ඔන්න කාලෙකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කලර් ෂේඩින් එකක් කරලා කොහොමද පේන්ටින් එකක් කරන්නේ කියලා. ඉතින් අද මම පාවිච්චි කරන්නේ වොයිල් මැටීරියල් එක. ඉතින් මේකෙදි මම ඩිසයින් එක යටින් තියාගත්තා ඔයාලා දකින්න ඇති. ඉතින් මේ වොයිල් මැටීරියල් එක ටිකක් දුහුල් ගතිය නිසා මේක යටින් තියෙන ඩිසයින් එක අපිට පේනවා. ඉතින් මම ලොකුවට ඩිසයින් එක අඳින්නේ නැහැ. මම නිකන් කටුවට වගේ තමයි ඩිසයින් එක ඇඳගත්තේ. ඩිසයින් එක එන්න ඕනේ තැන් ටික තමයි මම මාක් කරගත්තේ. ඉතින් මම පාවිච්චි කරන්න යන්නේ කැමල් පේන්ට් එක. ඉතින් ඔයාලා දන්නවා මම ඔයාලට පේන්ට් ගැන හැමදේම කියලා දීලා තිනවා. ඒ සම්බන්ධව වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මම අද තෝරගන්නේ කැමල් පේන්ට් එක. ඉතින් අපි බලමු කොහොමද පේන්ටින් එක කරන්න කියලා. ඉතින් අද මම මුලින්ම පාවිච්චි කරන්නේ ෆ්ලැට් බ්‍රෂ් එකක්. ඉතින් මම මෙතනදී ඔයාලට ගොඩක්ම කියලා දෙන්න හදන්නේ බ්‍රෂ් පාරවල් පේන්නේ නැති වෙන්න. ඒ කියන්නේ අපි කලර් කරනකොට හරියටම ඒක කලර් එක තද වර්ණ ලා වර්ණ තියෙන්නේ නැති වෙන්න හරියට කලර් කරන්නේ කොහොමද කියලා ඔයාලට තේරෙන්න මම මේක ගොඩක් ස්පීඩ් කරන්නේ නැතුව සාමාන්‍ය ස්පීඩ් එකෙන් දාලා තිනවා. ඒ නිසාම සහ ඔයාලට හරියට මේක පැහැදිලිව තේරෙන්න ඕන නිසා ගොඩක් හොඳට බලලා තේරුම් ගන්න පුළුවන් වෙන්න මම වීඩියෝ ටිකක් දික් කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති කෙනෙක්ට අවශ්‍ය කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලා අතින් වෙන අඩුපාඩු මොනවද කියලා ඔයාලා හොඳට වීඩියෝ බලලා ඔයාලා ඉගෙන ගන්න. මට ඔයාලගේ මේ පේන්ටින්ස් දකින්නේ නැතුව මට හරියට කියන්න බැහැනේ ඔයාලා අතින් මේ වැරද්ද තමයි වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔයාලා වීඩියෝ ස්කිප් කරන්න නැතුව බලන්න. එතකොට ඔයාලට තේරෙනවා ඔයාලගේ අතින් මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන අඩුපාඩුව කියලා. ඉතින් ඒක නිසා මගේ වීඩියෝස් ටික ඔක්කොම බලන්න එකක් දැන් බලලා උඩින් පල්ලෙන් බලලා කෝල් ගන්න මෙසේජ් කරන්න එපා. ඉතින් මමත් වැඩ ගොඩක් ඇතුළේනේ මේක කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා වෙනුවෙන් මේ දාලා තියෙන වීඩියෝස් වලින් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට හොඳට පැහැදිලිව තේරෙන්න තමයි වීඩියෝ එක ස්පීඩ් කරන්නේ නැතුව දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙනවා ෆ්ලැට් බ්‍රෂ් එකෙන් වගේම ලයින් බ්‍රෂ් එකෙන් කොහොමද පේන්ටින් එක කරන්න කියලා. ඉතින් ඔයාලට ඒ අවස්ථාවලට අනුව ඒ බ්‍රෂ් එක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පොඩි මලක් අඳින නිසා මොන බ්‍රෂ් එක පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. හැබැයි ෆ්ලැට් බ්‍රෂ් එකක් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ටිකක් විශාල පේන්ටින් එකක් කරනකොට. ඒ කියන්නේ ලොකු ප්‍රදේශයක් කලර් කරන්න වගේ තියෙනවා නම් ෆ්ලැට් බ්‍රෂ් එකක් පාවිච්චි කරන එක ගොඩක් පහසුයි. ඉතින් ඒ හැර අපිට අපි ළඟ තියෙන එක බ්‍රෂ් එකක් වගේ නම් ඒකෙන් අපිට පේන්ටින් එකක් කරගන්නත් පුළුවන්. ඉතින් අපේ පහසුව සඳහා තමයි බ්‍රෂ් වල කෙඳි විවිධ ඒ කියන්නේ කෙඳි වර්ග වෙනස් වෙලා සයිසස් වෙනස් වෙලා එක එක විදිහට තියෙන්නේ. ඉතින් අපිට ඒ අනුව පේන්ටින් එක කිරීමේ පහසුකම තියෙනවා. ඉතින් ඒ හැර අපිට මං හිතන්නේ අපිට ඕන බ්‍රෂ් එකකින් අවශ්‍ය විදිහට පේන්ටින් එකක් කරගන්න පුළුවන්. ඉතින් පේන්ට් කරන විදිහ හොඳට බලන්න. ඔයාලා පේන්ට් එකක් ගාලා ඒක වේලෙන්න බ්‍රෂ් පාරක් එකපාරක් ලයින් එකක් ඇඳලා ඒක වේලෙන්න දෙන්න එපා. හොඳට පිරිමදින්න. ඒ කියන්නේ රෙදි කෑල්ල උඩ ඒ අපි පාට කරන කොටසේ සම්පූර්ණ හොඳට බ්‍රෂ් එකෙන් අතුල්ලන්න. එතකොට අර බ්‍රෂ් පාරවල් වදින්නේ නැහැ. එහෙම වුණාම තමයි අපිට හොඳට පේන්ටින් එක එන්නේ. එහෙම නැතුව අපි එකපාරක් බ්‍රෂ් පාරක් ගහලා ටිකක් වෙලා වෙන තැනක පාට කරලා ආයෙත් එතනට ආපුම ඒකේ අර තින්ත වැඩියෙන් වගේ වදින තැන් තියෙනවනේ. අන්න ඒ වගේ තැන් වලින් අපිට ඒ තින්ත එහෙමම හයි වෙනවා. ඒ හයි වුණාට පස්සේ අපිට ඒක වෙනස් කරන්න බෑ. දෙවෙනි පාර වෙන කලර් එකක් ගෑවත් අර තදට තින්ත ගෑවිලා තියෙන තැන් වලින් හොඳ කලර් එකක් එනවා. ලාවට ගෑවිලා තියෙන තැන් වලින් කලර් එක අඩුවෙන් පේනවා. ඉතින් මේ වගේ තද වර්ණයකදී අපි සුදු පාට ගන්න හේතුව ඔයාලා දැන් දන්නවා. ඉතින් මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා ඒකට හොඳටම ඔයාලට තේරෙන්න ඕනේ. මොකද තද වර්ණයක අපිට වෙන කලර් එකක් දැන් මම මෙතනදී සුදු පාට නෙවෙයි මේ මල අඳින්නේ. මෙතනදී අපිට අවශ්‍ය වෙන කලර් එකක්. නමුත් පළවෙනි පාරම නිල් පාට එකේ ඒ කලර් එක අපි පාවිච්චි කරොත් හරියට පේන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙතනදී මල ගන්නේ රෝස පාටට. ඉතින් රෝස පාට කෙලින්ම ගෑවොත් එහෙම නිල් පාටත් එක්ක මික්ස් වෙලා තමයි ඒ කලර් එක එන්නේ. එතකොට වෙන්නේ නිල් පාට කලර් එකත් එක්ක මික්ස් වුණාම නිකන් තද වර්ණයක් තමයි එන්නේ. අපිට අවශ්‍ය කරන ඒ රෝස පාට හරියට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මේ තද පාට මැටීරියල් වල සුදු පාට අනිවාර්යෙන් ගාලා ඉන්නේ. ඉතින් ඔයාලා ඒ දේ මම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි හේතුව සුදු පාට මුලින්ම ගන්න. ඉතින් ලා පාට මැටීරියල් එක හරි සුදු පාට මැටීරියල් එක අපිට ඒ දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තද වර්ණයක්
නම් පාවිච්චි කරන්නේ කෙලින්ම මේ කලර් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලා හරියට අනුගමනය කරොතින් ඔයාලගේ පේන්ටින් එක ලස්සනට එයි. ඉතින් ඔයාලා හොඳට බලන්න මම පේන්ට් කරන විදිහ, බ්‍රෂ් එක පාවිච්චි කරන විදිහ හොඳට බලලා ඉගෙන ගන්න ඔයාලගේ අඩුපාඩු මොනවද කියලා හදාගන්න. හරි ඊළඟට මම ඔයාලට පෙන්වන්න හදන්නේ ලයින් බ්‍රෂ් එකකින් කොහොමද මේ මල ඇඳගන්නේ කියලා. ඉතින් ඔයාලා වීඩියෝ හොඳට බලන්න. මම බ්‍රෂ් පාරවල් වදින්නේ නැති වෙන්න, පේන්නේ නැති වෙන්න හොඳට පේන්ටින් එක කරනවා. ඉතින් ඔයාලා බලලා ඉගෙන ගන්න කොහොමද මේ බ්‍රෂ් එකෙන් මේ වගේ මලක් ඇඳගන්නේ කියලා. ඉතින් මේ මලම නෙවෙයි කලර් කියන්නේ
කලර්ස් ෂේඩින් කරගන්න විදිහ තමයි ඔයාලා දැනගන්න ඕන. ඉතින් මේ මල කටුවට වගේ මම මෙතන මල් ඇඳලා නැහැ. මම දැන් රවුමක් විතර ඇඳලා තිනවා. ඔයාලට මල ඇඳ ගන්න පුළුවන් කාබන් කොලයක් හරි මොකක් හරි තියලා. එහෙමනොත් ඒ ලයින් එක උඩ ඒ ලයින් එක දිගේ යන එක ඔයාලට පහසු වෙයි. ඉතින් මම මෙතනදී ෆ්‍රී හෑන්ඩ් අඳින නිසා මල් එන්න ඕන තැන් විතරයි මම මාක් කරගත්තේ. ඉතින් මම ෆ්‍රී හෑන්ඩ් අඳින නිසා මම මේ විදිහට මල ඇඳගත්තා. ඊට පස්සේ තමයි මම කලර් කරන්නේ මලේ මැද කොටස. ඉතින් එතකොට තමයි ගොඩක් වෙලාවට අර බ්‍රෂ් පාරවල් වදින්නේ. එතකොට බ්‍රෂ් පාරවල් පේන්නේ නැති වෙන්න හොඳට ඒක හොඳට කොහොමද ගන්න කියන එක ඔයාලා හොඳට බලන්න. බ්‍රෂ් පාරවල් නැති වෙන්න හොඳට පිරිමැදලා මේ බ්‍රෂ් එකෙන් කොහොමද කරන්න කියන එක බලන්න. හරි. අපි දැන් බලමු මේ බ්‍රෂ් දෙකම පාවිච්චි කරලා මේ මල ඇඳගන්නේ කොහොමද කියලා. ඉතින් ලයින් බ්‍රෂ් එකයි ෆ්ලැට් බ්‍රෂ් එකයි දෙකම පාවිච්චි කරාම මේ මලටත් වඩා ටිකක් ලොකු පේන්ටින් එකක් කරනවා නම් අපිට ගොඩක් පහසු වෙනවා ඒක. ඉතින් ඒකදී ඔයාලට කොහොමද කරන්න ඕනේ කියලා අවබෝධයක් එන්න මේ ටික ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ලයින් බ්‍රෂ් එක පාවිච්චි කරන්නේ මලේ වටේ ටික. ඒ කියන්නේ ලයින් එක ඇඳ ගන්න. එතකොට අපිට ඒක ඔයාලා කාබන් එකක් හරි මොකක් හරි ඩිසයින් එක ඇඳලා නම් තියෙන්නේ පැන්සල් එකකින් හරි ඩිසයින් එක තියෙන එකක උඩින් නම් අඳින්නේ. ඔයාලට ඒ ඉර දිගේ ඒ දාර දිගේ ඔයාලට ලයින් බ්‍රෂ් එකකින් ඇඳ ගන්න පුළුවන්. හැබැයි මේකෙදි ගොඩාක් වේලෙන්න දෙන්නේ නැතුව ටක් ගාලා පේන්ට් එක කරගන්න ඕන. ඊට පස්සේ අපි පාවිච්චි කරනවා ෆ්ලැට් බ්‍රෂ් එක. ෆ්ලැට් බ්‍රෂ් එකෙන් තමයි අපි මැද කොටස පේන්ට් කරන්නේ. ඒක නිසා මේක ටිකක් ගොඩක්ම වටින්නේ ටිකක් ලොකු ඩිසයින් එකක් කරනකොට. ඉතින් අපි මුලින් මේ වටේ ටික ලයින් එක අඳගද්දිත් හොඳට බ්‍රෂ් පාරවල් කැටි ගහලා තියෙන්නේ නැති වෙන්න තින්ත ගොඩක් තියෙන තැන් තියෙනවනේ. ඒ වගේ තැන් ඉතිරි වෙන්නේ නැති වෙන්න හොඳට පරිමැදලා අඳින්න ඕන. ඊට පස්සේ මැද කොටස ෆ්ලැට් බ්‍රෂ් එකෙන් අපි පාට කරනවා. පාට කරන එක තමයි කරන්නේ. ඉතින් ලොකු ඩිසයින් එකකට මේක ගොඩක් වටිනවා.
ඉතින් ඔයාලා මේ ක්‍රමෙත් පාවිච්චි කරලා බලන්න. සමහරට අනිත් ක්‍රම දෙකටම වඩා ටිකක් ලොකු ඩිසයින් එකක් අඳිනකොට මේක ගොඩක් පහසු වෙන්න පුළුවන්. ඉතින් හොඳට වීඩියෝ එක බලලා කොහොමද මේක කරන්න කියලා ඉගෙන ගන්න. හරි. ඊළඟට ඔන්න මම කරන්න හදන්නේ කලර් කරන එක. ඉතින් මම මෙතනදී සම්පූර්ණ මුළු සාරියේම මල් ටික ඇඳගත්තේ නැහැ. අතේ ගෑවෙන්නේ නැති වෙන්න මල් ටික වේලුණාට පස්සේ මම කලර් කරන්න තමයි හදන්නේ. මුළු සාරියම පේන්ට් කරලා ඉවර වුණාට පස්සේ පේන්ට් කරනකොට ගොඩක් තින්ත ගොඩක් වේලෙන්න බලනවානේ. ඉතින් අපි ගොඩක්ම වේලනකන් තියන්නේ නැතුව දෙවෙනි පාර්ට කලර් එක කරනවා නම් ගොඩක් හොඳයි. මොකද අරක පළවෙනි කලර් එක ගොඩක් ඝන වුණාට පස්සේ දෙවෙනි කලර් එක ගෑවම ඒක ලේයර්ස් දෙකක් විදිහට ගොඩක් වෙනම තියෙනවා වගේ දෙයක් තියෙනවා. ඒක නිසා අතේ ගෑවෙන්නේ නැති මට්ටමට පේන්ට් එක වේලුනම ඇති. ඊට පස්සේ ඔයාලට දෙවෙනි කලර් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම තනි පාටක් නෙමෙයි පාවිච්චි කරන්නේ. කියන්නේ රෝස පාට උනත් තනි රෝස පාටට මල පාවිච්චි පේන්ට් කරන්නේ නැහැ. ඉතින් අර තද වර්ණ ලා වර්ණ එන විදිහට ඒ කියන්නේ මලක අඳුර එළිය වැටෙනකොට අපිට කලර්ස් වෙනස් වෙනවනේ පොඩ්ඩක්. අන්න එන විදිහට කලර්ස් ටිකක් වෙනස් කරලා පේන්ට් කරන විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ රෝස පාට නිසා රෝස පාට එකට සුදු පාට තමයි පාවිච්චි කරන්නේ. ලා පාට ගන්න ඕනේ වුණාම. ඉතින් යටින් සුදු පාට තියෙන නිසා අපිට ලස්සනට ඒක ගන්න පුළුවන්. ඉතින් රෝස පාට ඩිරෙක්ට් ඇප්ලයි කරාම ටිකක් හද ගතියට තියෙනවා. ඒ උඩින් මේ විදිහට සුදු පාට ඇප්ලයි කරාම එළිය වැටෙන තැන් වලට ලා ගතියක් එනවා. ඉතින් ඒකට තව ටිකක් මල ලස්සනට පේනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුව එහෙම වැටුනම එකම පාටට මල පේන්නේ නැහැනේ. ඒක වෙනම ඩිසයින් එකක්. අපිට එහෙම පේන්ට් කරන්නත් පුළුවන්. මෙතනදී පොඩ්ඩක් අර නැචරල් ගතියට එන නිසා නැචරල්ම දෙයක් නෙමෙයි මේක. නමුත් ඒක නැචරල් නොවුනත් පොඩක් ඒ විදිහ පේන්ට් එකක් නිසා මෙතනදී සුදු පාට ඇප්ලයි කරලා පොඩි ෂේඩින් එකක් කරනවා. ඉතින් සුදුයි රෝසයි මික්ස් කරලා එකපාර තින්ත වේලෙන්න කලින් يعني අපි සුදු පාට වේලුණාට පස්සේ තමයි රෝස පාට ඇප්ලයි කරන්නේ. ඉතින් රෝස පාට එක්ක සුදු මික්ස් කරලා තමයි අපිට කලර්ස් වෙන වෙනම කියන්නේ කලර් ෂේඩින් එක ගන්න. ඉතින් ඒක නිසා අපි යටින් සුදු පාට ගාලා තියෙන නිසා ලස්සනට ඒක ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අර පෙතිවල උඩින් තියෙන පෙති යටින් තියෙන පෙති අතර ඒ වෙනස කියන්නේ උඩින් තියෙන පෙති ටිකක් ලා පාට අතරත් ඇතුළට වගේ වෙන තියෙන තැන් වලින් තද පාටට අරගෙන ඒක ඔයාලට ලස්සන ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න කොහොමද පේන්ට් එක කරන්න කියලා. ඒක මේ මල් හැම එකම එකම විදිහට තියෙන්න ඕනේ නැහැ. ඉතින් මලකින් මලකට වෙනස් වෙන එක එතකොට එක පෙත්තකින් තවත් පෙත්තකට කලර්ස් වෙනස් වෙන එක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් සාමාන්‍යයෙන් අපි තනි කලර් එකක් ගන්නකොට මුළු හැම මලක්ම එකම කලර් එකකින් එකම විදිහට තියෙන්න ඕනේ. මෙතනදී එහෙම වෙන්නේ නැහැ. එක මලකින් තවත් මලකට කලර්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කලර්ස් දෙකම තමයි. මේ කලර්ස් දෙකෙන්ම තද වර්ණ ලා පාට එන විදිහ ඒ දේවල් වෙනස් වෙනවා සහ පෙත්තකින් පෙත්තකටත් කලර්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ අඳුර එළිය වැටෙන තැන් වලින්
කලර්ස් වෙනස් වෙන එක තමයි මේකෙදි කරන්නේ. ඒ වගේම විශේෂයෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මෙතනදී පළවෙනියටම අපි සුදු පාට මල පාට කරන්නේ. ඒ මල වේලෙන්න කලින් මේ වැඩේ කරන්නත් හොඳ නැහැ. එතකොට අපිට නිල් පාටත් මතුවෙනවා සාරියේ මැටීරියල් එක පාට. ඒක නිසා පළවෙනියටම සුදු පාට ගාපු ටික අතේ ගෑවෙන්නේ නැති මට්ටමට වේලෙන්නත් ඕන. ඒ වගේම මෙතනදී මේ මල් කලර් කරද්දී රෝස පාට සම්පූර්ණ ගාලා ඉවරලා පස්සේ සුදු පාට එළිය වැටෙන්න ඕනේ. දැන් සුදු පාට ගාලා එහෙම ගාලා හරියට ගන්නත් බෑ. ඒක නිසා දෙවෙනි වටේදී රෝසයි සුදුයි මික්ස් කරන්න ඕන වේලෙන්න කලින්. ඒ කියන්නේ දෙකම එකපාර තමයි මික්ස් කරගෙන යන්න ඕනේ. එතකොට තමයි අපිට ලස්සනටම ඒ කලර්ස් ටික එන්නේ. ඉතින් ඒ දේත් හොඳට මතක තියාගෙන ඒ දේත් හොඳට බලන ගමන් කොහොමද කලර් කරන්න කියලා බලලා ඉගෙන ගන්න.
හරි. ඊළඟට අපිට තියෙන්නේ මලේ රේණු ටික අඳින්න. ඉතින් මම මෙතනදී මලේ මැද කොටස කහ පාටින් පාට කරලා තියෙන්නේ. ඊට පස්සේ ගෝල්ඩ් කලර් එකෙන් තමයි මම මෙතන රේණු අඳින්නේ. රේණු අඳිනව නෙවෙයි. රේණු ඩොට් ඩොට් උඩින් තියෙනවා. එතකොට ඒක පොඩ්ඩක් සාරියෙන් උඩට පොඩ්ඩක් ඝන කමට ඉස්සිලා වගේ තමයි තියෙන්නේ. ඩොට් එක එළියට ඉස්සිලා වගේ තියෙනවා. ඉතින් අතින් අල්ලනකොට වේලුණාට පස්සේ අතින් අල්ලනකොට අතේ පොඩක් අතට ගොරෝසු ගතිය දැනෙන්න තමයි මේ විදිහට ඩොට් තියන්නේ. එතකොට මලේ රේණු ටික වෙන වෙනම පොඩක් උඩින් මලට චුට්ටක් උඩින් වෙනම තියෙනවා. ඉතින් එහෙම ගන්න අපි මේ විදිහට පොඩි ඩොට් තමයි තියන්නේ. ඉතින් එතකොට තව ටිකක් ලස්සනට මේක තියෙනවා. ඉතින් බලන්න ගෝල්ඩ් කලර් එකෙන් තමයි මම මෙතනදී රේණු තියන්නේ. ඉතින් ඊළඟට මම කරන්න හදන්නේ ගහේ ඒ අත්ත අඳින්න. ඉතින් ඒ අත්ත මම අඳින්නේ ඉතින් ගෝල්ඩ් කලර් එකෙන්. මේකෙදි නම් මම සුදු පාට ගාලා ගන්න මේ මුළු යටින් සුදු පාට ගන්නෙ නැහැ. මොකද මේක හොඳට පේනවා. ඉතින් ගෝල්ඩ් කලර් එක හොඳට එහෙම කලර් එක අවුලක් නැහැ කියලා මට හිතුණා. ඒක නිසා යටින් සුදු පාට ගන්නෙ නැතුව මම ගෝල්ඩ් කලර් එක ඩිරෙක්ට් ගන්නවා. ඉතින් ඒ වගේ කලර් එකක් ඩිරෙක්ට් ගාවම පේනවා නම් ඒක ඔයාලගේ ඒ ඩිසයින් එකට කලර් එක ගැටලුවක් නැත්තම් ඔයාලට මේ විදිහට තනි ඒ කියන්නේ යටින් සුදු පාට ගන්න නැතුව පාට කරන්න ගන්න පුළුවන්.
හරි. ඔන්න දැන් මම ලොකු මල් ටිකත් ඇඳලා සම්පූර්ණයෙන්ම ඇඳලා ඉවරයි. ඒ වගේම ගහේ අත්තත් ඇඳලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මල් අත්තක් ගත්තම ලොකු මල් විතරක් නෙවෙයි තියෙන්නේ. පොහොට්ටුත් තියෙනවනේ. දැන් මම කරන්නේ පොහොට්ටු ටිකක් ඇඳගන්න එක. ඉතින් මල් අත්ත සම්පූර්ණයෙන් ඇඳලා තියෙන්නේ. ඉතින් මේ තැන් වලට ගැලපෙන තැන් වලට පොහොට්ටු ටිකක් අඳින්න තමයි දැන් මම හදන්නේ. ඉතින් මල් ඇඳ විදිහටම මුලින්ම සුදු පාට ගාලා ඊට පස්සේ කලර් කරන්න තමයි මම හදන්නේ. ඉතින් ඔයාලා බලන්න කොහොමද පොහොට්ටු ටිකම අඳින්නේ කියලා. ඔන්න අපිට ඊළඟට තියෙන්නේ ජැකට් පීස් එක පේන්ට් කරන්න. ඉතින් ජැකට් පීස් එක අරන් තියෙන රෝස පාටින්, එතකොට මල් ටික එන්නේ නිල් පාටින්. ඉතින් අර විදිහටම තමයි කලර්ස් ටික මාරු වෙලා තියෙනවා. ඉතින් රෝස පාට මැටීරියල් එකේ නිල් පාටින් මල. ඒ වගේම මෙතනදී මම රෝස පාට එක ටිකක් ලා පාට නිසා සහ නිල් පාට එකේ මැටීරියල් එකේ පාට එන්න ගන්න පුළුවන් ඩිරෙක්ට් ගාලා. ඒ කියන්නේ යටින් සුදු පාට ගන්න නැතුව ගන්න පුළුවන් නිසා මම සුදු පාටින් පාට කරන්නේ නැතුව
එකපාරම නිල් පාටින්ම මල පාට කරනවා. ඒ වගේම ඉතින් සුදු පාට අපිට අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරනකොට ලා පාට අවශ්‍ය විදිහට එනවා. ඉතින් ඒක නිසා ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් නිල් පාට මල මම සුදු පාට ගන්න නැතුව තමයි මෙතෙන්දී පාට කරන්නේ. ඉතින් ඔයාලා බලන්න කොහොමද ලා කලර්ස් ගන්නෙ ලා පාට අවශ්‍ය තැන් වලට ගන්නෙ කොහොමද කියලා. ඉතින් අනිත් තැන් කොහොමද පාට කරන්න කියලා. ඉතින් අර විදිහටම තමයි මේකත් පාවිච්චි කරන්න පොඩි වෙනසක් තමයි වෙන්නේ. ඉතින් බලන්න කොහොමද මම මේක කරන්න කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පේන්ටින් එක කරේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. කලර්ස් කොහොමද ගන්නෙ? කලර්ස් පාවිච්චි කරන්න ඕනේ කොහොමද? ඒ දේවල් ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට පේන්ට් කරන විදිහ ගැටලු තිබුණ අයටත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් හොඳට වීඩියෝ එක බැලුවා නම් ඔයාලට පැහැදිලිව ඒ දේවල් තේරෙන්නේ නැති. ඔයාලගේ අඩුපාඩු මොනවද කියලා ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති. ඉතින් මේ වගේ ලස්සන සාරියක් ඔයාලත් හදලා ඔයාලට බිස්නස් එකක් හරි ඔයාලට මදින්න හරි පාවිච්චි කරන ගන්න පුළුවන්. ඉතින් ලස්සන වැටියක් කරන්න. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. බයි.